හරි. එතකොට අපි දැන් සෙට් වෙන්නේ මේ ශක්ති විද්‍යාවට. එතකොට අපි ශක්ති විද්‍යාවේ මේකෙන් කතා කරනවා හැඳින්වීම් 8ක් මේලා කතා කරනවා. ඊට පස්සේ හැඳින්වීම් ඉතුරු 7 ඊළඟේදී අපි කතා කරනවා. පාර්ට් 2 එකේදී. හරිද? හරි. එතකොට ශක්ති විද්‍යාව ඕකේ ඔය හැඳින්වීම් ටික අපි කොච්චර හොඳට පුළුවන්ද කියන එකත් එක්ක අපිට මේ පාඩම කොච්චරක් දුරට යන්න පුළුවන් කියන තීරණය වෙනවා. ඒ වගේම තමයි මේ ගොඩක් අයට ටිකක් අමාරු පාඩමක් වෙන්නේ මේක මේ හැඳින්වීම් ටික මතක නැති නිසා. ඔය හැඳින්වීම් ටික අපිට හොඳට පුළුවන් නම් හරිද? හැඳින්වීම් ටික හොඳට පුළුවන් නම් මේකේ එන ඕන ප්‍රශ්නයක් කරන්න පුළුවන්. හරිද? හැඳින්වීම් ටික මේකේ මොකද්ද වෙන්නේ කියන දේ හොඳ මේ තේරුම් ගන්න තියාගන්න ඕනේ. හරි. එතකොට අපි මුලින්ම යන් සම්මත මේ උත්පාදන එන්තැල්පියට. හරිද? වෙන බයිලා ඕනේ අපි සම්මත උත්පාදන එන්තැල්පියට යන්න. හරි. සම්මත උත්පාදන එන්තැල්පිය. උත්පාදන එන්තැල්පිය කියලා කියන්නේ මොකක්ද? ඩෙල්ටා H theta F වලින් අපිට ඕක හඳුන්වන්න පුළුවන්. සම්මත උත්පාදන එන්තැල්පිය කියන එක. හරිද? සම්මත උත්පාදන එන්තැල්පිය. සම්මත උත්පාදන එන්තැල්පිය කියලා කියන්නේ සම්මත අවස්ථාවේදී මොකක් හරි යම් ප්‍රභේදයක මවුලයක්. මොකද්ද? මොකක් හරි ප්‍රභේදයක මවුලයක්. සම්මත අවස්ථාවේ මොකක් හරි ප්‍රභේදයක මවුලයක්. පැහැදිලිද? සම්මත අවස්ථාවේ මොකක් හරි ප්‍රභේදයක මවුලයක් සම්මත අවස්ථාවේ තියෙන ඒකේ සංඝටකවල සමුද්දේ ස්වරූපෙන් අරඹා. හරිද? සම්මත අවස්ථාවේ තියෙන ඒකේ සංඝටකවල සමුද්දේ ස්වරූපෙන් අරඹා උත්පාදනය කරද්දී සිද්ධ වෙන එන්තැල්පි පරිවර්තන තමයි අපි සම්මත උත්පාදන එන්තැල්පි කියලා කියන්නේ. මොකද්ද? සම්මත අවස්ථාවේ තියෙන යම් ප්‍රභේදයක මවුලයක්. හරිද? යම් ප්‍රභේදයක මවුලයක්. සම්මත අවස්ථාවේ තියෙන ඒකේ සංඝටකවල මූලද්‍රව්‍යවල සමුද්දේ ස්වරූපෙන් අරඹලා. සමුද්දේ ස්වරූපෙන් අරඹලා උත්පාදනය කරද්දී සිද්ධ වෙන එන්තැල්පි පරිවර්තනය. හරි. සමුද්දේ ස්වරූපය කියලා කියන්නේ සමුද්දේ ස්වරූපය කියලා කියන්නේ ඒ අදාළ මූලද්‍රව්‍යනේ ස්ථායීම ආකාරය. සමුද්දේ ස්වරූප. කාබන් ගම් කාබන්ගේ සමුද්දේ ස්වරූපය තමයි අපි කියන්නේ මිනිරන් කියලා. එයා ස්ථායීම විදිහට ඉන්නේ මිනිරන් වලදී. අපි සල්ෆර් ගමුකෝ. එයා ඉන්නේ S8 විදිහට. සල්ෆර් ඉන්නේ S8 විදිහට තමයි එයාගේ ස්ථායීම ආකාරය තියෙන්නේ. ඔක්සිජන් ගමුකෝ. ඔක්සිජන් ඉන්නේ O2 විදිහට. එයාගේ ස්ථායීම ආකාරය එහෙම. ඊට පස්සේ අපි මොනවද හයිඩ්‍රජන් ගමුකෝ. හයිඩ්‍රජන් ගත්තොත් එහෙම එයාගේ ස්ථායීම ආකාරය H2. ඔව් මෙයා තමයි සමුද්දේ ස්වරූප කියලා කියන්නේ. පැහැදිලිද? ඒ අදාළ මූලද්‍රව්‍ය සමුද්දේ ස්වරූප තමයි මේක. දැන් මොකද අපි කතා කරේ? උත්පාදන එන්තැල්පිය කියලා කියන්නේ සම්මත අවස්ථාවේ මොකක් හරි යම් මූලද්‍රව්‍යයක මවුලයක් ඒ අදාළ මූලද්‍රව්‍ය සංඝටකවල ඒ කියන්නේ අදාළ මූලද්‍රව්‍ය සංඝටක සමුද්දේ ස්වරූපයෙන් ආරම්භ කළ උත්පාදනය කරද්දී සිද්ධ වෙන එන්තැල්පි පරයාසය. අපි උදාහරණයක් ගත්තා. අපි ජලය කියන ජලයේ මවුලයක් හදමුකෝ. ජලයේ මවුලයක්. අපි හදන්නේ මොකද්ද? ජල මවුලයක්. සම්මත අවස්ථාවේදී යම් මූලද්‍රව්‍යයක මොකද්ද? යම් ප්‍රභේදයක මවුලයක්. යම් ප්‍රභේදයක මවුලයක් නේ හදන්නේ. ඒක හදන්න මොකද කරන්නේ? සමුද්දේ ස්වරූපය කියන්නේ. ඒක අදාළ සංගර ගන්නවනේ යාගේ සමුද්දේ ස්වරූපවල. හයිඩ්‍රජන් ගත්තොත් H2 ගෑස් විදිහට ඉන්නේ. ඔක්සිජන් ගත්තොත් O2 ගෑස් විදිහට ඉන්නේ. අපි ස්ටොයිකියෝමීටර් සම්මාන ගමු මෙතනට භාගයක් දාගමු. පැහැදිලිද? හරි. අපි CO2 ගත්තොත් කාබන් ඉන්නේ මිනරල් විදියට. ඔක්සිජන් ඉන්නවා O2 විදියට. හරිනේ. යම් ප්‍රභේදයක මවුලයක් ඇදුවා ඒකට අදාළ සංඝටකවල සමුද්දේ ස්වරූපයෙන් ආරම්භ කරනවා. පැහැදිලිද? ඕකට තමයි කියන සම්මත උත්පාදන එන්තැල්පිය කියලා. එතකොට ඔය උත්පාදන එන්තැල්පියෙන් දැන් අපි කතා කරේ. උත්පාදන එන්තැල්පි වල මෙහෙම තියෙනවා. ඔය ප්‍රතික්‍රියාව එන්තැල්පි පරයාස වල ඔය ඵලවල සහ ප්‍රතික්‍රියකවල උත්පාදන එන්තැල්පි අපි දන්නවා නම් ඔය ප්‍රතික්‍රියාවම එන්තැල්පි පරයාස අපිට ගන්න පුළුවන් කොහොමද? ඵල. හරිද? ඵලවල උත්පාදන එන්තැල්පි වල එකතුවයි. ඒකෙන් අපි අඩු කරනවා මේකෙන් කියන්නේ එකතුව කියන එක මේ ඵලවල උත්පාදන එන්තැල්පි වල එකතුව කියන එක තමයි මේ කියන්නේ. ඒකෙන් අපි අඩු කරනවා ප්‍රතික්‍රියකවල උත්පාදන එන්තැල්පි වල එකතුව. මොකක් හරි ප්‍රතික්‍රියාවක හරිද?
ඵලවල සහ ප්‍රතික්‍රියකවල උත්පාදන එන්තැල්පි දීලා තියෙනවා නම් අපිට ඒවා මෙන්න මේ සමීකරණයට දාලා කෙලින්ම ඒක එන්තැල්පි වරාසය ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. මම ඊළඟ පොඩි මෙහෙම එකක් කියන්නම්. දැන් අපිට ඔයක ප්‍රශ්නය එන්නේ මේක ඒ කියන්නේ මවුලයක් කියන කොතනින්ද අපිට ඔය හැඳින්වීමත් බැරි එක සහ මේ ඔය මවුලය කොතනින්ද පටන් ගන්න කියන්නේ මවුලයක් වෙන්නේ කවුද ඕකනේ අපි විතර බලන්න ඕනේ. මවුලයක් වෙන්නේ කොතනද කියන එක අපිට හොයාගන්න බැරි. අපි බලන්න ඕනේ මේ මෙහෙම එකක්. කොතනින්ද පටන් ගන්නෙ? පටන් ගන්නෙ කොතනින්ද? පටන් ගන්නෙ කොතනින්ද? ඉවර වෙන්නේ කොතනින්ද? ඉවර වෙන්නේ කොතනින්ද? ස්ට්‍රොයිකියෝමිතිය එකක් වෙන්නේ කවුද? පැහැදිලිද? ස්ට්‍රොයිකියෝමිතිය එකක් වෙන්නේ කාගේද? ඔය ටික අපි බලාගත්තා නම් අපිට මේ හැඳින්වීම කරගන්නත් ලේසි. ඒ වගේම මේ ශක්ති විද්‍යාව කියන පාඩමම ලේසි වෙනවා. ඒ කියන්නේ මේක අපි හරියට තේරුම් ගන්නවා. පටන් ගන්නෙ කාගෙන්ද? ඉවර වෙන්නේ කාගෙන්ද? ස්ට්‍රොයිකියෝමිතිය එකක් වෙන්නේ කාගේද කියන එක. පැහැදිලිද? හරි. එතකොට උත්පාදන එන්තැල්පිය. උත්පාදන එන්තැල්පියද අපිට මේක තාප අවශෝෂක තාප දායකද කියලා කියන්න බෑ. හරිද? ඔය දෙකම වෙන්න පුළුවන්. උත්පාදන එන්තැල්පියේදී. හරි. ඊළඟට එතකොට උත්පාදන එන්තැල්පිය අපි කතා කරලා ඉවරයි. ඊට පස්සේ තියෙන සම්මත දහන එන්තැල්පිය කියලා. සම්මත දහන එන්තැල්පිය කියන්නේ මොකක්ද? මේ සම්මත උත්පාදන එන්තැල්පිය අපි කතා කරලා ඉවරයි. සම්මත උත්පාදන එන්තැල්පිය කතා කරලා. දැන් තියෙන මොකක්ද? සම්මත දහන එන්තැල්පිය. සම්මත දහන එන්තැල්පිය කියලා කියන්නේ මේකෙන් තමයි අපි සම්මත දහන එන්තැල්පිය කියන එක හඳුන්වන්නේ. හරි. සම්මත දහන එන්තැල්පිය කියලා කියන්නේ මොකද්ද? සම්මත දහන එන්තැල්පිය කියලා කියන්නේ සම්මත අවස්ථාවේ යම් ප්‍රභේදයක මවුලයක්. සම්මත අවස්ථාවේ යම් ප්‍රභේදයක මවුලයක් සම්මත අවස්ථාවේ තියෙන වැඩිපුර ඔක්සිජන් එක්ක සම්පූර්ණයෙන් දහනය වෙන එක තමයි අපි කියන්නේ සම්මත දහන එන්තැල්පිය කියලා. පැහැදිලිද? මොකද්ද? සම්මත අවස්ථාවේ පවතින යම් ප්‍රභේදයක මවුලයක්. සම්මත අවස්ථාවේ පවතින යම් ප්‍රභේදයක මවුලයක් සම්මත අවස්ථාවේ තියෙන වැඩිපුර ඔක්සිජන් සමග සම්මත අවස්ථාවේ වැඩිපුර ඔක්සිජන් සමග සම්පූර්ණයෙන් දහනය වීමෙන් සම්මත අවස්ථාවේ ඇති දහන පළ ලබා දීම අපි කියනවා මොකද්ද? දහන එන්තැල්පිය කියලා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ මේකෙදි? දැන් කවුද එකක් වෙන්නේ? දහන ඵලය. නෑ. දහනය වෙන්නේ කවුද කියන එක තමයි එක්කෙනෙක් වෙන්නේ. අපි ගමු කාබන් කියන එක. කාබන් සම්මත අවස්ථාවේ. දැන් මේකේ සමුද්දේශ කතා මොකුත් නෑ. මේකේ තියෙන සම්මත අවස්ථාව විතරයි. සම්මත යම් ප්‍රභේදයක මවුලයක් සම්මත අවස්ථාවේ තියෙන වැඩිපුර ඔක්සිජන් එක සම්පූර්ණයෙන් දහනය වෙලා සම්මත අවස්ථාවෙන් දහන පළ ලබා දීම තමයි අපි කියන්නේ දහන එන්තැල්පියක් කියලා. හරි. කාබන් ඝනයක් විදියට ඉන්නවා. ඔක්සිජන් එකනේ. ඔක්සිජන් එක තමයි කොහොමද දහනය වෙන්නේ? වෙලා CO2 හදනවා. දහන ඵලය. ඔක තමයි සම්මත දහන එන්තැල්පිය කියලා අපි කියන්නේ. නැත්තම් මෙහෙම එකක් ගමු අපි. ඕකත් ඔක්සිජන් එක්කනේ වෙන්නේ. මේකේ හම්බ වෙන මොකද්ද? CO2 සහ ජලය. හරි. එක්කෙනෙක් වෙන්න ඕනේ මෙයානේ. දැන් මෙතන කාබන් කියලා තියෙනවා පහක් තියෙනවා. හරි. හයිඩ්‍රජන් නම් 10යි. මෙයාත් 5යි. ඔක්සිජන් වැඩිපුර ඔක්සිජන් ඒක ප්‍රශ්නයක් නෑ. 10යි 15යි. අපිට මේකෙන් ගන්න පුළුවන් මොකද්ද? අපිට මේකෙන් ගන්න පුළුවන් සම්මත දහන එන්තැල්පිය කියන එක. ඔය සම්මත දහන එන්තැල්පිය මොකද්ද? හැම වෙලාවෙම මොකද්ද වෙන්නේ? තාප දායක තාප අවශෝෂක. දැන් සාමාන්‍ය අපි ගිනි ගොඩක් ගාව වෙද්දීම අපිට මොකද රස්නේ දැනෙනවනේ. එහෙනම් තාප දායකයි. එළිය තමයි තාපය පිට කරන්නේ. ඔක තාප දායක වෙනවා. හරි. එතකොට සම්මත දහන එන්තැල්පියත් අපි කතා කරලා ඉවරයි. සම්මත දහන එන්තැල්පියත් අපි කතා කරා.
සම්මත බන්ධන විඝටන එන්තැල්පිය. මෙතන එනවා ඩෙල්ටා H theta D කියලා අපිට ගන්න පුළුවන්. සම්මත බන්ධන විඝටන එන්තැල්පිය. ඩෙල්ටා H theta D. පැහැදිලිද? සම්මත බන්ධන විඝටන එන්තැල්පිය කියන්නේ මොකක්ද? බන්ධන විඝටන එන්තැල්පිය කියලා කියන්නේ මොකක් හරි අපි සලකා බලන වායුමය ප්‍රභේදයක. පැහැදිලිද? මොකක් හරි අපි සලකලා බලන වායුමය ප්‍රභේදයක. මොකක් හරි අපි සලකලා බලන වායුමය ප්‍රභේදයක පරමාණු දෙකක් අතර බන්ධන මවුලයක් බිඳ හෙළලා. පැහැදිලිද? පරමාණු දෙකක් අතර බන්ධන මවුලයක් බිඳ හෙළලා වායුමය සංරචක බවට පත් කරන එක තමයි අපි කියන්නේ බන්ධන සම්මත බන්ධන විඝටන එන්තැල්පිය කියන්නේ. මොකද්ද? අපි ඔක හරියට ගත්තොත් එහෙනම් මොකද්ද ඒකේ අර්ථය? සම්මත තත්ත්ව යටතේ සම්මත තත්ත්ව යටතේ යම් වායුමය ප්‍රභේදයක සලකා බලන පරමාණු දෙකක් අතර සලකා බලන පරමාණු දෙකක් අතර ඇති ඒ කියන්නේ තියෙන බන්ධන මවුලයක් සම්මත තත්ත්ව යටතේ සලකා බලන තත්ත්ව යටතේ වායුමය පරමාණු දෙකක් අතර බන්ධන මවුලයක් හරිද බන්ධන මවුලයක් බිඳහෙළලා සම්මත අවස්ථාවේදීන වායුමය සංරචක බවට පත් කරනවා. අපි කියන මොකද්ද? බන්ධන විඝටන එන්තැල්පිය කියලා කියන්නේ. සම්මත බන්ධන විඝටන එන්තැල්පිය අපි දැන් නයිට්‍රජන් වල ගමුකෝ. දැන් නයිට්‍රජන් වල තියෙන මේ මෙහෙමනේ. ඕක අපි N2 නේ. හරි. දැන් මේ තියෙන N2 කියන එකනේ. මේකේ බන්ධන මවුල තමයි මේක. අපි ඕක කඩලා මොකද කරන්නේ? නයිට්‍රජන් මේ මෙහෙම දෙකක් හදනවා. ඕකට අපි කියන සම්මත බන්ධන විඝටන එන්තැල්පිය කියලා. හයිඩ්‍රජන් වල ගත්තොත් එහෙම මේ එයාගේ බන්ධන මවුලයක් තියෙන මේ මෙච්චරයි. එහෙනම් මොකද්ද? හයිඩ්‍රජන් දෙකක් කරනවා. වායුමය සංරචක බවට අපි ඔක පත් කරලා තියෙනවා. පැහැදිලිද? අපි HCl ගමුකෝ. HCl වල කොහොමද තියෙන්නේ? HCl වල තියෙන්නේ මෙහෙම. ඕක අපි කරනවා නම් හයිඩ්‍රජන් ගෑස් එකයි මොකද්ද? ක්ලෝරින් ගෑස් එකයි. මේ දැන් බලන්න වායුමය සංරචක බවට තමයි පත් කරලා තියෙන්නේ. පැහැදිලිද? සම්මත අවස්ථාවෙන් පටන් ගන්න. සලකා බලන සම්මත තත්ත්වයටදී හරිද? සලකා බලන වායුමය පරමාණු දෙකක් අතර බන්ධන මවුලයක් බිඳ හෙළලා වායුමය සංරචක බවට පත් කළා. පැහැදිලිද? ඕකට අපි කියන සම්මත බන්ධන විඝටන එන්තැල්පියක් කියලා. නැත්නම් හිතන්න දැන් මෙහෙම බන්ධන කීපයක් තියෙන ප්‍රභේදයක. හරිද? බන්ධන කීපයක් තියෙනවා නම් ඕක අපිට තියෙන්න පුළුවන් මොකද්ද? ඔය බන්ධන එකිනෙකට වෙනස් විදියට අපිට බන්ධන විඝටන එන්තැල්පි තියෙන්න පුළුවන්. කියන්නේ බන්ධන කීපයක් තියෙනවා. කියන්නේ බන්ධන කීපයක් තියෙන ප්‍රභේදයක අපිට දෙනවා එකිනෙකට වෙනස් බන්ධන විඝටන එන්තැල්පි කීපයක්. හා. එහෙම මොකද්ද වෙන්නේ? අපි ගමු CH4 කියන එක. CH4 තියෙන්නේ මේ මෙහෙමනේ. CH4 වලින් අපි මෙන්න මේ කාබනේ මේ හයිඩ්‍රජන් අතර තියෙන බන්ධනය බිඳ හෙළුවොත්. හරිද? දැන් මොකද්ද? CH4 කියන්නේ වායුම එකක්. මොකද සම්මත තත්ත්වයටදී යම් වායුමය ප්‍රභේදයක සලකා බලන ලබන පරමාණු දෙකක් අතර. හරි අවුලක් නැහැ. සලකා බලන ලබන පරමාණු දෙකක් අතර. ඇති බන්ධන මවුලයක් කරනවා. හරි අවුලක් නැහැ. මේක වායුමය සංරචකයක්. අපි සලකා බලන්නේ කාබන් සහ හයිඩ්‍රජන් අතර. ඒ දෙක අතර තියෙන බන්ධන මවුලයක් බිඳ හෙළනවා. බිඳ හෙළලා වායුමය සංරචක බවට පත් වෙන එක අපි කරන්නේ. හරි. B1. ඔක බිඳ හෙළුවොත් මේ මෙහෙම එකක් ඉතුරු වෙන්නේ. මේකත් ගෑස් හරිද? හරි. ඊට පස්සේ මේකත් අරගෙන අපි ඔහොම එකිනෙක සලකලා එක එක කඩාගෙන යනවා. දැන් සලකලා තියෙන මේ කාබනේ මෙන්න මේ හයිඩ්‍රජන් අතර.
මේක අපි ඩෙල්-E4 කියලා ගමු. හරි. දැන් මෙතන මේ දැන් යා මේ කාබන් නාගල යා ඝනයක් විදිහට දාන්න මොකද අපි වායුමය සංරචක බවට පත් කරන්නේ. එතකොට එයත් ගෑස්ම තමයි වෙන්න ඕනේ. දැන් ඔහොම අපිට බන්ධන විකරණ එන්තල්පි 4ක් ඇවිල්ලා තියෙනවනේ. පැහැදිලිද? ඔහොම 4ක් ඇවිල්ලා තියෙනවා. අපිට දැන් ඔහොම දුන්නාම ගන්න වෙන්නේ මොකද්ද? මධ්‍යස්ථ බන්ධන විකරණ එන්තල්පිය තමයි අපිට CH4 ගන්න වෙන්නේ. එතකොට අපි මධ්‍යස්ථ බන්ධන විකරණ එන්තල්පියක් ගන්නවා නම් අපිට ගන්න වෙන්නේ ඕක අපි ගන්නවා නම් අපිට ගන්න වෙන්නේ කොහොමද? D1 plus D2 plus D3 plus ඔය හතරම එකතු කරලා හතරෙන් බෙදපුවම අපිට ඉතුරු ගන්න පුළුවන් මොකද්ද? මධ්‍යස්ථ බන්ධන විකරණ එන්තල්පියක් ගන්න පුළුවන්. මෙහෙම එකක් තිබ්බොත් අපිට එහෙම තමයි ගන්න. නැත්නම් මේ වගේ එකක් තිබ්බොත් මෙහෙම එකක් අපිට දුන්නොත් එතන එන්නේ සම්මත බන්ධන විකරණ එන්තල්පිය. පැහැදිලිද? හරි. එතකොට මෙතන මොකද මේ බන්ධන මවුලය කියන එක තමයි මෙතන එකක් වෙන්නේ. බන්ධන මවුලය කියන එක තමයි එකක් වෙන්නේ. පැහැදිලිද? හරි. ඒකෙත් දාගන්න. ඔය සම්මත බන්ධන විකරණ එන්තල්පිය හැම වෙලාවෙම තාප අවශෝෂක කියලා අපි කියනවා. මොකද්ද? මේක හැමතිස්සෙම තාප අවශෝෂකයි. පැහැදිලිද? හරි. දාගන්නකො. හ්ම්. හරි. දැන් දෙන සම්මත තූ කරන එන්තල්පිය කියන්නේ. හරිද? මොකද්ද? සම්මත තූ කරන එන්තල්පිය. මේ සම්මත තූ කරන මේ අපි මුලින් කතා කරපු හතර තමයි ගොඩක්ම මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. මේ දැන් කතා කරන ටික හරිද? ඊට පස්සේ ටිකක් තියෙනවා. ඒ ටිකත් ඕනේ. නැතුව නෙමෙයි. මූලික වශයෙන් ගොඩක් එන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තමයි. දැලිසක් වගේ අපි අඳින්න આવුත් නම් ඔය ඔක්කොම එකතු වෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම තමයි එන්නේ. සම්මත තූ කරනවා. නැත්නම් මේකට පරමාණු කරන කියලා කියන්න පුළුවන් ඈ. සම්මත තූ කරනවා නැත්නම් පරමාණු කරන එන්තල්පි කියලා හරි ඔය දෙක එකක් අපිට කියන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මෙහෙමයි. සම්මත තූ කරන හරි පරමාණු කරන හරි එන්තල්පි කියලා කියන්නේ මේ මෙහෙම එකක්. සම්මත තත්ත්වය යටතේ තියෙන යම් මූලද්‍රව්‍යයක්. හරිද? සම්මත තත්ත්වයේ යටතේ තියෙන යම් මූලද්‍රව්‍යයක් ස්වභාවයේ තියෙන ස්වરૂපයෙන්ම ආරම්භ කරලා. මොකක් හරි සම්මත තත්ත්වය යටතේ තියෙන යම් මූලද්‍රව්‍යයක් ස්වභාවයේ තියෙන ස්වરૂපයෙන්ම ආරම්භ කරලා. හරිද? ස්වභාවයේ තියෙන ස්වરૂපයෙන්ම ආරම්භ කළා. සම්මත තත්ත්වය යටතේ තියෙන සම්මත තත්ත්වය යටතේ සම්මත තත්ත්වය යටතේ තියෙන වායුමය පරමාණු මවුලයක්. මොකද්ද? වායුමය පරමාණු මවුලයක් තමයි මෙතනදී හදන්නේ. සම්මත තත්ත්වයට තියෙන වායුමය පරමාණු මවුලයක් හදද්දී ඇති වෙන එන්තල්පිය තමයි අපි කියන්නේ මොකද්ද? සම්මත තූ කරන හරි පරමාණු කරන හරි එන්තල්පිය කියලා. ඒ කියන්නේ අදහසක් නැහැ. මෙහෙම. දැන් මොකක් හරි මූලද්‍රව්‍යයක් අපි සම්මත තත්ත්වයෙන් ආරම්භ කරලා හරි සම්මත තත්ත්වයට තියෙන යම් මූලද්‍රව්‍ය සම්මත තත්ත්වයට තියෙන යම් මූලද්‍රව්‍යයක් ස්වභාවයේ පවතින ස්වરૂපය. ස්වභාවය නිකන් අපි නෝමල් මෙහෙම ගත්තොත් එහෙම මේ අපේ වටපිටාවේ මේ තියෙන ස්වરૂපෙන් ආරම්භ කරලා සම්මත තත්ත්වයට තියෙන වායුමය පරමාණු මවුලයක් හදද්දී කොච්චර එන්තල්පියක් සිද්ධ වෙනවද? ඒ එන්තල්පි වලස් තමයි අපි කියන්නේ සම්මත තූ කරන හරි පරමාණු කරන හරි එන්තල්පි කියලා. හරි. දැන් මෙහෙම එකක් ගමු. අපි ගත්තොත් මැග්නීසියම් ගමුකෝ අපි. මැග්නීසියම් ගත්තොත් මැග්නීසියම් ඉන්නේ ඝනයක් විදියට. හැබැයි අපි මොකද ගන්නවද? සම්මත තත්ත්වයට ඇති යම් මූලද්‍රව්‍යයක ස්වභාවයේ පවතින ස්වરૂපය. හරිද?
යමුල ස්වභාවයේ පවතින ස්වරූපයෙන් ආරම්භ කරලා සම්මත තත්ත්වයට තියෙන වායුමය පරමාණු මවුලය. වායුමය පරමාණු මවුලය තමයි මෙතන හදන්නේ. මෙයාගේ මොකද අපි හදන්නේ? වායුමය පරමාණු මවුලයක් හදලා තියෙනවා. වායුමය පරමාණු මවුලයක් ආරම්භ කරද්දී මොකද වෙන්නේ? සිද්ධ වෙන එන්තැල්පි පරයාසය. නැත්නම් අපි ගත්තොත් මේ බ්‍රෝමීන් ගමුකෝ. ඕක තියෙන්නේ ලික්විඩ් එකක් විදියට. ලික්විඩ් එකක් විදියට තියෙනවා. එතන මොකද්ද? වායුමය පරමාණු මවුලයක් තමයි අපි හදන්නේ. ස්ටෝයිකින් සමානව මේක භාගයක් කරනවා. පැහැදිලිද? මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. සම්මත තත්ත්වයට තියෙන යම් මූලද්‍රව්‍යයක් ස්වභාවයේ පවතින. හරිද? ස්වභාවයේ පවතින ස්වරූපයෙන් ආරම්භ කරලා සම්මත තත්ත්වයට තියෙන වායුමය පරමාණු මවුලය. වායුමය පරමාණු මවුලය. එතකොට මේක එකක් වෙන්නේ කවුද? මෙයා. පටන් ගන්න කොහෙන්ද? ඉවර කරන්නේ කොහොමද? ස්ටෝයිකින් එකක් වෙන්නේ කවුද? ස්ටෝයිකින් එකක් වෙන්නේ මෙයා. පටන් ගන්න මෙතනින් ඉවර වෙන්නේ මෙතනින්. ස්ටෝයිකින් එකක් වෙන්නේ මෙයා. පැහැදිලිද? ඕක තමයි කියන්නේ සම්මත තූකරණයවත් පරමාණු කරන එන්තැල්පි කියලා. මේක මොකද්ද? මේක තාප දාග තාප අවශෝෂක. මේක තාප අවශෝෂකයි. පැහැදිලිද? ඕකට අපි කියනවා තාප අවශෝෂකයි කියලා. හරි. ඕක දාගන්නකො. හරි. ඊළඟට අපි කතා කරන්නේ මොකද්ද? සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය කියන්නේ. දැන් මේ ඊළඟට අපි කතා කරන තුනම පටන් ගන්නෙත් මවුලයකින් ඉවර වෙන්නෙත් මවුලයකින්. දැන් මෙතන ඊළඟට කතා කරන හැඳින්වීම් තුනම පටන් ගන්නෙත් මවුලයකින් ඉවර වෙන්නෙත් මවුලයකින්. හරිද? එනියම් මේ නෝමලි මතක තියාගන්න. මේ මොකද්ද? සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය. සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය. අපි ඕක තමයි සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය. සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය කියලා කියන්නේ මොකද්ද? සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය කියලා කියන්නේ මොකද සම්මත අවස්ථාවේ තියෙන යම් ද්‍රවයක මවුලයක්. හරිද? මොකද යම් ද්‍රවයක මවුලයක් මොකද සම්මත තත්ත්වයට තියෙන වාෂ්ප මවුලයක් බවට පත් කරද්දී සිද්ධ වෙන එන්තැල්පි පරයාසය. මොකද්ද? ද්‍රවයක මවුලයක් වාෂ්ප මවුලයක් බවට පත් කරද්දී සිද්ධ වෙන එන්තැල්පි පරයාසය තමයි මොකද්ද? අපි කියන්නේ සම්මත වාෂ්පීකරණ. සම්මත තත්ත්වයට මොකද යම් ද්‍රවයක මවුලයක් සම්මත තත්ත්වයට තියෙන වාෂ්ප මවුලයක් බවට පත් කරන එක තමයි අපි කියන්නේ සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය කියලා. අපි ගත්තොත් මේ මේක අපි ගෑස් කරනවා. ඕකට අපි කියන මොකද? සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය කියලා. දැන් අපි ජලය ගමුකෝ. ඕක ගෑස් කරන එකට අපි කියනවා මොකද? සම්මත වාෂ්පීකරණය. කියන්නේ සම්මත තත්ත්වයට තියෙන යම් ද්‍රවයක මවුලක් සම්මත තත්ත්වයට තියෙන වාෂ්ප මවුලයක් බවට පත් කරන සිද්ධ වෙන පරයාසය තමයි අපි කියන්නේ සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය කියලා. හරි. ඕකත් දාගන්නකෝ. හරි. එතකොට වාෂ්පීකරණය ඉවරයි. දැන් තියෙන සම්මත විලයන එන්තැල්පිය. සම්මත විලයන එන්තැල්පිය. සම්මත විලයනයේ එන්තැල්පිය. හරිද? හරි. සම්මත විලයන එන්තැල්පිය කියලා කියන්නේ මොකක්ද? මේක එන්නේ ඩෙල්ටා H තීටා Fus. ඕකනේ. හරි. සම්මත විලයන එන්තැල්පිය. සම්මත විලයන එන්තැල්පිය කියලා කියන්නේ සම්මත තත්ත්වයට තියෙන ඝනයක මවුලයක් ද්‍රවයක මවුලයක් බවට පත් කරද්දී කොච්චර එන්තැල්පි පරයාසයක් සිද්ධ වෙනවද කියලා. මොකද ඝනයක මවුලයක් ද්‍රවයක මවුලයක් ආදී කොච්චර එන්තැල්පි පරයාසයක් සිද්ධ වෙනවද කියන එක තමයි අපි කියන්නේ සම්මත විලයන එන්තැල්පිය කියලා. ඝනයක මවුලයක් ඝනයක මවුලයක් ද්‍රවයක මවුලයක් ඝනයක මවුලයක් තියෙන ඒක අපි ද්‍රවයක මවුලයක් කරද්දී කොච්චර එන්තැල්පි පරයාසයක් කරනවද? සම්මත තත්ත්වයට ඝනයක මවුලයක් සම්මත තත්ත්වයට ඇති ද්‍රවයක මවුලයක් බවට පත් කිරීම සිදු වෙන එන්තැල්පි පරයාසය අපි කියනවා මොකද්ද? සම්මත විලයන එන්තැල්පිය කියලා. අපි දැන් සෝඩියම් ගත්තොත් එහෙම සෝඩියම් ඝනය සෝඩියම් ලික්විඩ් එකක් ආද්දී කොච්චර එන්තැල්පි පරයාසයක් සිද්ධ වෙනවද? ඕකට අපි කියනවා සම්මත විලයන එන්තැල්පිය කියලා. හරි.
ඕකත් එක මං ඌර්ධ්වපාතන එන්තැල්පියත් කියන්න. හරිද? හරි. සම්මත ඌර්ධ්වපාතන එන්තැල්පිය. ඔය ෆිසික්ස් වල ඉගෙන ගන්න ටිකම තමයි. හරිද? ඔකට ඔය සම්මත කියලා අපි දාගෙන කතා කරන්නේ. සම්මත ඌර්ධ්වපාතන එන්තැල්පිය. ඌර්ධ්වපාතනයක් කියන්නේ මොකද්ද? ඝන අවස්ථාවේ තියෙන එක කෙලින්ම මොකද්ද? ද්‍රව බවට පත් වෙන්නේ නැතුව වායු අවස්ථාවට පත් වෙන එක තමයි කියන්නේ ඌර්ධ්වපාතනයක් කියන්නේ. පැහැදිලිද? මේ වාෂ්ප බවට පත් වෙන එක. ඒක සම්මත ඌර්ධ්වපාතන එන්තැල්පිය කියලා කියන්නේ මෙහෙමයි. සම්මත තත්ත්වයට දෙන්නේ යම් ඝනයක මවුලයක් ද්‍රව අවස්ථාවට පත් නොවි සම්මත අවස්ථාවේ තියෙන වායුමය මවුලයක් බවට පත් වෙද්දී කොච්චර එන්තැල්පි ව්‍යත්‍යාසයක් සිද්ධ වෙනවද කියන එක තමයි අපි කියන්නේ සම්මත ඌර්ධ්වපාතන එන්තැල්පිය කියලා. පැහැදිලිද? හරි. අපි උදාහරණයක් ගත්තොත් එහෙම ඝන අවස්ථාවේ තියෙන. ඕක ද්‍රව අවස්ථාවට පත් වෙන්නේ නැතුව සම්මත අවස්ථාවේ තියෙන ඝනයක මවුලයක්. සම්මත අවස්ථාවේ තියෙන ඝනයක මවුලයක් ද්‍රව අවස්ථාවට පත් නොවි සම්මත අවස්ථාවේ වායුමය මවුලයක්. වායුමය මවුලයක් බවට පත් වෙන්න ඕනේ. මේ ඝන ද්‍රව වුණ කෙලින්ම ගෑස් බවට පත් වෙනවා. ඔන්න ඕක ඔය එන්තැල්පි පරාසර අපි කියන මොකද්ද? සම්මත ඌර්ධ්වපාතනයේ එන්තැල්පිය කියලා. අපි S8 ගමුකෝ. ඕක මේක ගෑස් බවට පත් වෙන එක තමයි අපි කියන්නේ මොකද්ද? කෙලින්ම ඝනේ ගෑස් බවට පත් වෙලා තියෙනවා. ඕක සම්මත ඌර්ධ්වපාතනයේ එන්තැල්පි කියලා අපි කියනවා. හරි. අපි 8ක් කතා කරානේ. ඉතුරු 7 අපි ඊළඟ එකෙන් කතා කරමු. ඔය 7 හොඳට බලලා ඒකෙන් පොඩ්ඩක් හොඳට කල්පනා කරලා මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරලා ඊට පස්සේ ඉතුරු එක බලන්න.